පොලිස් හදිසි ඇමතුම් ඒකකයයි. හරි. හරි. Hurry. Yes, I can understand. But they are poor people, man. How do they live? අනිවාර්යෙන්ම නීති විරෝධී තමයි. ඔයාටත් වැඩිය මම කන්සර්න් පිළිවෙලයි පිරිසුදුකමයි ගැන. එහෙනම් ඒ අයට විකල්ප ආදාය මාර්ගයක් හදනකම් මේ වැඩේ නවත්තන්න ඕනේ. අර්ජන්ට් තමයි. නමුත් අපේ ප්‍රයොරිටි එක වෙන්න ඕනේ දුප්පත් මිනිස්සු. Don't do that. Final decision. නෑ කරන්නේ නෑ. ආපහු මේ සම්බන්ධයෙන් මාත් එක්ක කතා කරන්න එපා. Okay? I told you, man. Don't do that. Bye. තේ එකක් බොන්නවත් වෙලාවක් නෑ. අපි තේ එකක් බොමුද? එපාස. Sure? ලසන්තය පොලිසියෙන් ඇල්ලුවා. What? කවද්ද කොහෙද? අද බොරැල්ලේදී. ජයවර්ධන කියලා. ලසන්ත කියලා කෙනෙක් බොරැල්ලේදී අද ගත්තද? නැතුව හොඳ හිතවතෙක්. You are right. What to do? කමක් නැහැ නේද? Okay, thank you. එළියට ගන්න සතියක් විතර යනවානේ. මොකද කරන්නේ? බය වෙන්න එපා මම සේරම බලා ගන්නම්. හෙටකම් මුකුත් කරන්න යන්න එපා. උඹලා දෙන්න මෙතනට ආපේක හොඳයි. ආයෙ පරණ තැනට යන්න එපා. මොකද උනේ? ඇමතුම අයියා වෙලියට ගනි. හැබැයි සතියක් විතර ඇයි කිව්වා. අයියා මොකද කියන්නේ? මට අයියට කතා කරන්න බෑ. අයියාට කතා කරන්න බෑ. ඇයි ඒ? මට උඹලට කියන්න දෙයක් තියෙනවා. අර මම යාළුවා ඉන්න කෙල්ල. ඒ අයියාගේ දුව. මොකක්? මම ඊයේ දන්නේ. කෙල්ල අයියා ගැනත් ඔක්කොම විස්තර හොයාගෙන. ඒකමයි මං අයියා දුමුට සෙට් වෙන්නේ. බබා ඔබ දැනන් හිටියව නෑ. නෑ පොඩ්ඩක් කොහොමද උනේ කියපන්කෝ. මේක පාර හිතාගන්න බෑනේ බා. අම්මට සිරි දැන් ඇත්තම ඇක්සිඩන්ට් එක වෙන්න යන්නේ. මොකද බයි ඇක්සිඩන්ට් කතාව? ඔන්න එකමත් එක දවසක මූ බයික් එකේ යනකොට කාර් එක හැප්පෙනවා. මූ විසික් වෙලා ගිහින් තාප් එක වදිනවා. ඒ පෙරාගෙන මූ දැලිච්ච අතත් එල්ලගෙන ඇවිල්ලා ඉවරලා අර කාර් එකේ ආපු නංගිට කියනවා කමක් නැහැ නංගි. ඔයා හිතලා කරපු දෙයක් නෙමෙයිනේ. ඔයා යන්න කියලා. මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි. හරි. එහෙමම නොවුනට ඒ වගේ දෙයක් තමයි උනේ. අන්තිමට කෙල්ලමුට නම්බරේ දීලා ඉවරලා කිව්වා අමාරුවකුණුත් කතා කරන්න කියලා. එහෙම වෙලා වැඩේපත් වුණා. හරියට මේ අයි දුවුනේ කොහමද බා? ඉච්චර හම්බේ? මේ අවුරුදු ගානටම එකම එක දවසක් අයිමාව ගෙදර එක්කන් ගියා. එදා යෙලා ගෙදර ඉඳන් එනකොට තමයි ඔය ඇක්සිඩන්ට් එක උනේ. අඳුර ගන්න ඉතින් අයියාගේ දුව කිව්වට අපි ෆොටෝ එකක්වත් දැකලා තිබ්බේ නැහැ නේ මචං. දැන් ඔය වැඩක් නැහැ. කොමරි කෙල්ල තමයි අයියාගෙන ඔත්තුව පොලිසියට දීලා තියෙන්නේ. අයියාගේ දුව? දැන් මොකද බං කරන්නේ? හරි. දැන් උන දේවල් ආයෙ හරවන්න බෑනේ. අපි දෙන්න ගිහිල්ලා අයියට විස්තරේ කියන්න. හැබැයි උඹ කෙල්ලට එතකන් කතා කරන්න එපා. මේ ඔක්කොම අතල්ල වෙන රටකට යන්නද බං? උඹට පිස්සුද? ඔහම හිටපන්. අපි අයියට කතා කරලා එන්න.